දැන් රූපයේ පිරිසිදු දැනගන්නවා කියලා අපි දැන් ඔතන මේ දැන් අපි යමක් දැක්කහම ඔතන මුලින් වෙන්නේ දැන් විපාකයක් නේ. ඒ කියන්නේ දැන් කර්ම විපාකයක් කියන එක කියන්නේ. කර්ම විපාකයක්නේ. ඔව්. එතකොට ඒ කර්ම විපාකයක් කියන කොටස පිරිසිදු හොඳින් දැනගත්තොත් ඒ හැම අරමුණකදීම ඒක තමන්ට සිතට හැමතිස්සෙම එනවනම් එතකොට අර ඊළඟට කාම ලෝකයට යන අවස්ථාවයි ඒකයි අතර අවබෝධයක් එනවා නේද? හොඳයි. දැන් රූපේ පිරිසිදු දැන් රූපය පිරිසිදු ගැනීම කියලා නොයි කියන්නේ දුක පිරිසිදු ගැනීම කියන ඒ කාරණය තමයි ඔය කියන්නේ. ඔව් හරි. ඔව් නේ? ඔව්. එතකොට ඒක වරදක් නෑ. රූපය පිරිසිදු ගැනීම කියන කාරණය ඔය පැහැදිලි කරානේ. හරිද? ඔන්න මේ රූපය පේනවා කියන්නේ පුරාණ කර්ම විපාකයක් උප්පත්ති භවය උන් තව වචනයක් බලන්න අඩුවෙන් මම දාන්නේ දැන් උප්පත්ති භවය පුරාණ කර්ම විපාක ඒ කියන්නේ පේනවා ඔච්චර ඒක අපේ මේ ඇහැදනේ අපේ ඇහැ කියන ආයතන කමස් ඇහැ නෙවෙයි පෙනීම කියන ආයතන පුරාණ කාර්ය ඒ කියන්නේ පේන ආයතන හයක් අපිට පිළිලා තියෙන කර්මය කියලා කියන්නේ නරකයි කියන එක නෙවෙයි අපි කර්මය කිව්වහම කර්මය අර නරක පැත්තට අන්න ඒ අකල්පෙන් අපි අහස් හරි එතකොට කර්මය කියලා කියන්නේ කර්මය මේ වෙලා තියෙන්නේ දැන් මේ බණ ඇහෙන්නේ මොකද්ද කර්මය මෙතනදී අසත්පුරුෂ වචන ටිකක් ඇහුනන එහෙම නැත්නම් කෙනෙක් ගහගන්න සද්දයක් ඇහුන කර්මය ඒ වෙලාවේ ඇහෙන්න තියෙන්නේ ඒක අපි මේ දැනගන්නවනේ කියලා ගන්න එක තමයි උපාදාන මෙතන බණයි ධර්මයයි විදර්ශනාවයි දේශනීය කියලා අත් දෙක ඉහමුදුලෙන් තබාගෙන ඒකට ඇබ්බැහි වීම ඒක තමයි උපාදානය දැන් තේරෙනවා එතකොට දැන් මෙතන ගත්තේ පේන රූපේනි දැන් පේන රූපය ඔන්න දැන් මේ පැහැදිලි කිරීම මම විග්‍රහ කරා පේන රූපය පුරාණ කර්ම විපාකයක් ඒකට අපි නව කර්ම හදනවා ඒක වෙන්නේ වේදනා සංඥා චේතනා හරහා ඇති වෙන මේ සිතුවිලි ගොන්න එකතු කරගෙන අර රූපෙට ගලපන එකෙන් කියලා ඕන් අපි දැනගන්න. තව දැනගන්නවා මේ පුරාණ කර්ම විපාකේ ළඟට එනකල් අපිට නව කර්ම හැදෙන්නේ නැහැ. හැබැයි වේදනා සංඥා හරහා චේතනා කරපුවම තමයි අර පෙවුණු රූපය අම්මා කියලා දැනගන්නේ අන්න එතන තියෙනවා නව කර්ම. ඒ කියන්නේ ඒකට කිව්වොත් එහෙම දැන් අරක උප්පත්ති භවයනේ මේක කර්ම භවය. කර්මය. හරි. ඕන් දැන් ওই ටික කිව්වා. දැන් ওই ටික කියන්නේ මේ මම මේ ගියේ. දැන් හරි. ඊටු ටිකක් එයා කියන්න යන එක කියන්න පුළුවන් නම් නුවණක්කාරයි. පුළුවන් නම් කියන්න යන එක කියන්න උත්සාහකාරයි. දැන් රූපය ඔතන දැන් එනවා නේද? ඒ රූපයේ පිරිසිදු දැනගන්නවා කියන එක. හරි. ඒක තමයි කියන්නේ. ඔතන එන එකයි විය යුතු එකයි කියලා දෙකක්. දැන් ඕක හරහා තමයි ඕකට අවශ්‍ය අවබෝධ. දැන් අහගත්තනේ. අහලා මේක තේරුම් ගත්ත එක තමයි ඔය වෙන්නේ. හරිද? මෙන්න මේක විදර්ශනාවට ලක්වීම. ඒ කියන්නේ තමන් තුළින් මේක දැකීමයි අභිධර්මය කියලා කියන්නේ. ඔය පැහැදිලි කරේ ඔය අයියා සූත්‍රය. ඔන්න ඔන්න සූත්‍රයයි අභිධර්මය. ඔන්න පැහැදිලි. ප්‍රායෝගිකව આવොත් ලස්සනට පැහැදිලි වෙයි. මොකද්ද සූත්‍රය කියලා ඕනනම් නැවත කියන්න. අවශ්‍යද? ඕන් ඕක කියන්නයි මම ගියේ. දැන් ඕක පැහැදිලි වුණා. හරි දැන් ඒක තේරුම් ගන්න මේ ටික. හරි පැහැදිලි වුණා ඕක මේකෙන් තේරුම්. අපි අහන ධර්මයේ තුලින් මේක ඔනේ කාරණේ මාර්ගෙනමයි පැහැදිලි. පුරාණ කර්ම විපාකය හේවත් උප්පති භවයේ අපිට කර්ම සකස් වෙන්නේ නැහැ. පෙවුණු තැන නතර වුණා නම් අපේ සංසාර ගමන අවසන්. හැබැයි එහෙම නොවි අපිට වෙන්නේ මෙන්න මේ පෙවුණු රූපයට නාම ටික එකතු වෙලා නාම රූප හැදෙනවා. වේදනා සංඥා චේතනා හරහා නාම රූප හැදෙනවා. නාම රූප ප්‍රත්‍ය වෙනවා විඥාන පෝෂණය. නාම රූප සලආයතන පත්‍ය පස්ස පත්‍ය වේදනා. නාම රූප පත්‍ය සලආයතන. එතකොට මේ
ආයතන හට ගන්න නාම රූපයක් වෙනවා. නාම රූප හැදෙන්න විඥානයේ උපකාර වෙනවා. එතකොට පසුබිමක් අන්න පිහිටීමක් ඔය මෙන්න මේක වෙනවා කියලා දැනගන්නවනේ අපි. අවිද්‍යාව පත්‍ය සංස්කාර පත්‍ය විඥාන පත්‍ය නාම රූප. එතකොට මේ නාම රූප හැදෙන්න අපිට මේක උපකාර වෙනවා. ඒ අනුව තමයි තණ්හා උපාදාන භව ඇති වෙන්නේ. ඒක හරහා තමයි ජාති ජරා මරණ ශෝක පරිදේව ඇති වෙන්නේ කියලා අපි මේ සියල්ල හොඳින් දන්නවා. ඔය මොකද්ද? මේ හොඳට දන්නවා. මෙහෙම වුණොත් මෙතන නතර වුණොත් අපිට කර්ම විපාක වෙන්නේ නැහැ. කර්ම භවයක් නැහැ. හැබැයි කර්ම භවය හැදෙන්නේ මෙන්න මෙතනයි කියලා පංච උපාදානස්කන්ධයේ අග ඉඳලා මුලටත් මුල ඉඳලා අගටත් මැද ඉඳලා අගට මුලටත් කියන්නත් කරන්නත් තේරුම් ගන්නත් දන්නවා. මේ මොකද්ද? සූත්‍රය. දැනුම අවබෝධය. ඔය අවබෝධයේ තියෙන අය මේ ජනගාණයෙන් බෞද්ධයන් ජනගාණයෙන් භාගයක් නැද්ද? දැන් නමුත් මගපරලාභින් කොච්චරද ඉන්නේ? 14ක්වත් ඉන්නවද? අන්න ඒකට ඇතුළත් වෙන්න පින්න. භාග්‍යතුන් වහන්සේ අතට ගත්තු කොළ මිටියේ කොටස්කාරයෙක් වෙන්න. දැනුම නොතිබිලා අන්‍ය ආගමික වෙලා ආගමක් නැති කෙනෙක් වෙලා බෞද්ධයෙක් වෙලා පඬිතෙක් වෙලා ධර්ම අවබෝධයේ සූත්‍රයේ අග්ග පරතරටම දැනගත්තත් වැඩක් නෑ පින්නතුන්. එන්න මේ කට්ටෙපයි මොනම කරත් සංසාරේ ආයේ මහා ගෙදර දොර ඇරලා තියෙන. මහා ගෙදර යන්න බලාගෙන තමයි මේ පින්නතුන් දැන් මේ මොහොතේ ඉන්නේ. ඒක ගන්න දැඩි ලෙස තමා මේ මාර්ගය විදර්ශනාව හරහා විදර්ශනාවට හරවගෙන තේරුම් ගැනීමට චිත්තයක් ඇති කරගන්න. එහෙම නැත්තම් මේක අනේ අපිට එහෙම කියන්නේ අර ඊයේ කිව්වා වගේ විහිළුවටද දන්නේ නැහැ. කර්ම කරණයක් මතු කරන්න නම් නෙවෙයි. තමන් මේක වද්ද ගන්න. හොඳට හිතට වද්ද ගන්න. ඇයි මම මේ තරම් අසත්පුරුෂ තත්ත්වෙන් ඉන්නේ? ඇයි මේ තරම් මම මෝඩ? ඇයි මේ තරම් මම පිස්සු ඇදිලා මේ සමාජයකම ගැටි ඉන්නේ? මම කෙලෙස හෝ මේ අහනු ධර්මය තේරුම් අරන් තියෙන මම අහලා තියනවා වෙන්න පුළුවන්, ඇහෙනවා වෙන්න පුළුවන්, අහලා තියනවා වෙන්න පුළුවන්, තේරුම් අරන් තියනවා වෙන්න පුළුවන්, වඩනවා වෙන්න පුළුවන්. මේ මොනවා කරත් වැඩන්නේ ප්‍රත්‍යක්ෂයට ගියේ නැත්තම් පින්න. අන්න ඒ ප්‍රත්‍යක්ෂයට යන තැනට යාම පිණිස උන්වන්දු වෙන්න උත්සාහවන්ත වේ. ඕක තමයි මේ හැමදාම කියන්නේ. කොහොමද වෙන්නේ? සූත්‍රය ටිකක් කියලා වැඩි කාලයක් ඇයි දෙන්නේ? අත්දැකීම ලබා ගන්න, අත්දැකීම සාකච්ඡා කරන්න. ඊ වෙලාවෙන් ප්‍රයෝජන ගන්න. අර දෙක කර හිටියට ප්‍රයෝජනයක් නැහැ කියලා අද දේශනෙන් තේරෙනවද? අද ඔය ධර්ම කරන මතු කරලා ගත්තු ඒ පින්නතාට සාදුකාරයක් දෙන්න පින් අනුමෝදන්